හරි අපි කතා කරමින් හිටියේ අ, මෙම ස්ථාවර නියෝග මේ ව්‍යාකරණ අපිට ග්‍රැමර් විශාල වශයෙන් කරන්න වෙනවා කරන්න සිද්ධ වෙනවා ඕගලන්ට හැමතිස්සෙම ඉංග්‍රීසි භාෂාව භාවිත කරන්න සිද්ධ වෙන එකක් නෑ වෙන්නේ නෑ අධිකරණයකදී අධිකරණ වල සේවය කරන අය ඒක දන්නවා ඒ නිසා මේ කෙසේ වෙතත් විශාල වශයෙන් අපිට මේ භාෂා දැනුම ඉංග්‍රීසි සහ සිංහල කියන භාෂා දැනුම් භාෂා දෙකේම දැනුම ලබාගෙන යන්න සිද්ධ වෙනවා. ඊළඟට තියෙනවා of parliament. of parliament කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? පාර්ලිමේන්තුවේ ලියා ගන්න. පාර්ලිමේන්තුවේ of parliament. නිකන් පාර්ලිමේන්තු ලියා ගන්න එපා. of parliament කියලා ලියා ගන්න. හරිද? have තිබේ. පාර්ලිමේන්තුවේ තිබේ. have කියන එක. හරිද? ඊළඟට තියෙනවා the status of rules කියලා. under the constitution ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ලියා ගන්න. rules කියන්නේ සාමාන්‍ය රීති. නීතිමත් නෙමෙයි රීති. ස්ටේටස් කියන්නේ තත්වය කියන එකනේ. ස්ටේටස් of rules කියන්නේ නීති තත්වයන් යටතේ of ශ්‍රී ලංකා තේරෙනවනේ. ශ්‍රී ලංකාවේ නිකන් ලියා ගන්න එපා. of ශ්‍රී ලංකා කියලා ලියා ගන්න. ශ්‍රී ලංකාවේ and relate to කියන්නේ මොකද්ද? සම්බන්ධයි අදාළ වේ. එක්ක සම්බන්ධයි එහෙම නැත්නම් අදාළ වේ. relate to සම්බන්ධයි එහෙම නැත්නම් අදාළ වේ. the agreed rules agree වෙනවයි කියන්නේ මොකද්ද? එකඟ වෙනවයි කියන එකනේ. එකඟ වූ නීති රීති වලට අදාළ වේ. agreed rules එකඟ වූ නීති රීති වලට. හරිද? under කියන්නේ යටතේ කියන එකනේ. under which procedure කුමන කාර්ය පටිපාටිය යටතේද? conduct සමාජිකයන්ගේ හැසිරීම. conduct of members සමාජිකයන්ගේ මේ ඉංග්‍රීසි වචන ලියා ගන්න උත්සාහ කරන්න එපා. මේ මම පේප් එක දාන්නම්.
සිංහල වචන ටික නිකන් ලියා ගන්න. කෙටියෙන් ලියා ගන්න. conduct of members සමාජිකයන්ගේ හැසිරීම. ඩිබේට් ඕගොල්ලෝ දන්නවනේ. විවාදය ඩිබේට් විවාදය. හරිද? මේ විදිහ මේක තමයි ඒවා ට්‍රාන්ස්ලේට් කරන විදිය. වචනෙන් වචන දෙකෙන් දෙක තුනෙන් තුන හදාගෙන යන්න. in the house මේ house capital ලියලා තියෙන්නේ. capital house කියන එකෙන් අදහස් වෙන්නේ පාර්ලිමේන්තුව කියන එක. in the house පාර්ලිමේන්තුව තුල. පාර්ලිමේන්තුව තුල. are regulated නියාමනය කරනු ලැබෙති. ආ කියන්නේ බහුවචනනේ. are regulated නියාමනය කරනු ලැබෙති. දැන් මම මේකේ සම්පූර්ණ තේරුම කියන්නේ ඔයා අනිවාර්යෙන් මට මේක ලියලා එවන්න. Google Translate දාන්න එපා. එහෙම දාලා තේරුමක් නැහැ. මේ රෙකෝඩින් එක අහන්න. අහ මේ වචන ටික ලියා ගන්න. ලියාගෙන ඔයාගේ වචනෙන් මට මේක ලියලා එවන්න. දෙයා කියන්නේ ඔවුන්ගේ කියන එකනේ. එහෙම නැත්නම් ඒ වායේ. දෙයා කියන්නේ එක්ක ඔවුන්ගේ එහෙම නැත්නම් ඒ වායේ. main functions are ප්‍රධාන ක්‍රියාකාරීත්වයන් වනුයේ. main functions are ප්‍රධාන ක්‍රියාකාරීත්වයන් වනුයේ. මොනවද? එහෙම නැත්නම් ප්‍රධාන කාර්යයන් වනුයේ. ෆන්ක්ෂන් කියන්නේ මෙතන උත්සව කියන එක නෙමෙයි. ෆන්ක්ෂන්ස් කියන්නේ කාර්යයන් එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වයන්. මොනවද? to prescribe නියම කිරීමට. to prescribe නියම කිරීමට. වෛද්‍යවරු කරන්නේ මොකද්ද? prescribe කරනවා. නියම කරනවා. ඒගොල්ලෝ බෙහෙත් නියම කරනවා. බෙහෙත් නියම කරලා ඒගොල්ලෝ තුන්ඩුවක් ලියනවා. අන්නේ තුන්ඩුවට කියනවා prescription කියලා. prescription. the procedure ඕගොල්ලෝ දන්නවා. අධිකරණ වල වැඩ කරන අය දන්නවා. ක්‍රියාකාරීත්වය. හරිද? the procedure ක්‍රියාපටිපාටිය. ඊළඟට for the functioning of parliament. functioning කියන එක කොහොමද දැන් තේරෙනවා? ක්‍රියාකාරීත්වය. functioning ක්‍රියාකාරීත්වය ලියාගන්න. of parliament පාර්ලිමේන්තුවේ. of parliament පාර්ලිමේන්තුවේ. in an orderly order කියන්නේ මොකද්ද? දැන් උසාවියේදී order කියනවා ජර්ජ්ලා දැකලා ඇති චිත්‍රපටි වල එහෙම. හැබැයි ලෝකෙදී ජර්ජ්ලා කෑ ගහන්නේ නැහැ. ඒක උගුල් දැකලා තියෙනවා. ඒක මුල්ලිය තමයි කරන්නේ. සාමාන්‍යයෙන් එක්ක කෝට් ඔෆිසර් CEO එහෙම නැත්නම් මුල්ලිය තමයි කියන්නේ නිශ්ශබ්ද වෙන්න කියලා. ඕගොල්ලෝ දැන් මුල්ලිය වෙන්න තමයි යන්නේ. ට්‍රාන්ස්ලේටර් වෙන්නයි යන්නේ. අධිකරණ පරිවර්තක භාෂණ පරිවර්තක. in an orderly විධිමත්. order කියන නියෝගයටත් order කියනවා. orderly කියනවා විධිමත් කියලා. meaningful කියන්නේ අර්ථවත්. meaningful කියන්නේ අර්ථවත්. මන ආකාරයකින්. මන ආකාරයකින්. to provide to කියන්නේ හැමතිස්සෙම සිංහලෙන් ට කියන එක. to provide සැපයීමට. provide කියන්නේ සපයනවා. to provide කියන්නේ සැපයීමට. ample opportunity ample කියන්නේ ප්‍රමාණවත් තරම්. opportunity කියන්නේ අවස්ථාවන්. ample opportunity ප්‍රමාණවත් තරම් අවස්ථාවල්.
for debate විවාදය සඳහා for debate විවාදය සඳහා to enable බලය දීම to enable බලය දීම to enable ඉඩ සැලසීම to enable ඉඩ සැලසීම decisions by parliament පාර්ලිමේන්තුව විසින් ගන්නා තීරණ decisions by parliament පාර්ලිමේන්තුව විසින් ගනු ලබන තීරණ their origin ඒවායේ මූලාරම්භය ඒ කියන්නේ මේ අපි දැන් කතා කරමින් ඉන්නේ මොනවද standing orders නේ standing orders වල මූලාරම්භය goes back to the go කියන්නේ යනවා back කියන්නේ අතීතයට goes back to the අතීතයට දිව යනවා කොච්චර අතීතයක්ද 1912 in 1912 1912 legislative council ඕගොල්ලෝ දන්නවා ව්‍යවස්ථාදායක සභාව legislative council ව්‍යවස්ථාදායක සභාව based on those ඒවා මත පදනම් වෙලා based on those ඒවා මත පදනම් වෙලා of the British Parliament මොන ඒවාද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඒවා මත පදනම් වෙලා of the British Parliament බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඒවා මත පදනම් වෙලා at that time ඒවකට at that time ඒවකට thereafter in පසුව it appears that penny යනවා new such අලුත් එවැනි standing orders S අකුර capital O අකුර capital ස්ථාවර නියෝග standing orders බහුවචන හින්දා have වෙනවා ඒකවචන නම් has බහුවචන නම් have been introduced හඳුන්වා දෙනු ලැබ තිබේ have been introduced හඳුන්වා දෙනු ලැබ තිබේ at different stages විවිධ යුගවලදී at different stages විවිධ අවස්ථාවලදී in the history ඉතිහාසයේ of parliament පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ the present standing orders ඒ කියන්නේ වර්තමාන ස්ථාවර නියෝග the present standing orders වර්තමාන ස්ථාවර නියෝග that have been provided for by Article 74 of the 1978 Constitution 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වගන්තිය විසින් මෙතන 74 ව්‍යවස්ථාව විසින් 74 වන වගන්තිය මගින් have been provided සපයා ඇති were adopted in 1979 1979 දී සම්මත කරන ලදී were adopted in 1979 1979 දී සම්මත කරන ලදී while කියන්නේ අතරතුරනේ the parliament ඕගොල්ලන්ට තේරෙනවා the parliament can amend පාර්ලිමේන්තුවට සංශෝධනය කළ හැකිය while the parliament can amend පාර්ලිමේන්තුවට සංශෝධනය කළ හැකි අතර
the standing orders මොනවද සංශෝධනය කරන්නේ? ස්ථාවර නියෝග. from time to time කලින් කලට. from time to time කලින් කලට. for which a committee of standing orders ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවක්. A committee of standing orders ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවක් is appointed පත් කරනු ලැබේ. is appointed පත් කරනු ලැබේ. under standing order 123 123 ස්ථාවර නියෝගය යටතේ. ස්ථාවර නියෝග අංක 123 යටතේ. දැන් ඔන්න මම මේ වචන මේවට කියන්නේ phrases කියලා. වාක්‍ය කොටස්. phrases කියන්නේ මොනවද? වාක්‍ය කොටස්. වාක්‍ය කොටස් මම ඕගලන්ට ඉගෙනුවා. දැන් එහෙමනම් අද දවස් ඇතුළත මේක හිත කරන්න තිබ්බොත් කරන්නේ නෑ. විභාග වෙනකම් ඔහොම තමයි. ඒ නිසා අද දවස් ඇතුළත මේ ප්‍රශ්නේ මේ ඡේදේ සිංහලට හරවලා එවන්න. අද වැඩි දිනක් නැති හින්දා අපි විලාසන නවත්තමු. හෙට දවසේ අපි නැවතත් සම්බන්ධ වෙනවා. මේක රෙකෝඩින් එක මම දාන්නම්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. එහෙනම් අපි වස්ලා සර් මේ පේපර් එකේ ඔව් මේ කියන්නේ ක්ලියර් ෆොටෝ එකක් දැම්මොත් print out එකක් අරගෙන මේ හරි මම ඒක දාන්න. අර අපිට ඉරි ගහලා එහෙම කරගන්න පුළුවන්. හරි. මම දාන්නම්. එහෙනම් හෙට දවස් ඇතුළත print out හරි. එකක් අරගෙන මට මේක උත්තර දීලා එවන්න. එවන වෙන ප්‍රශ්න නැහැ නේ? එවන හෙට රාත්‍රියේ 4 සම්බන්ධ වෙන්න. අනිත් අයටත් කියන්න.